අපි අඟහරුවලට රෝවර් රැවල චන්ද්‍රයාට ගොඩ බැහැලා ආලෝක වර්ෂ ගණනාවකින් ඈතින් තියෙන ගැලැක්සි දිහා උනත් බලලා තියෙනවා. නමුත් 1970 දී සෝවියට් විද්‍යාඥයන් විසින් පෘථිවියේ ගැඹුරටම යන්න හිතාගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එහි නම තමයි කෝලා ව්‍යාපෘතිය. ඒත් අවුරුදු ගණනාවක් උත්සාහ කරලත් ඒ අයට පෘථිවියේ ගැඹුරට යාමට හැකි වී තිබෙන්නේ කිලෝමීටර් 12.26 පමණයි. ඒත් මෙහි විශේෂිත කරුණ වන්නේ පෘථිවියේ හරයට ළඟා වීමට කිලෝමීටර් 6300ක් පමණ හැරීමට අවශ්‍ය වීමයි. ඒත් මේ වෙනකොට ඒකෙන් 0.2ක් පමණයි හැරීමට පුළුවන් වෙලා තිබෙන්නේ. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ පෘථිවිය ඇතුළට යන්න උෂ්ණත්වය ඉහළ යාම නිසාවෙන් හාරන මැෂින් වලට අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව ඒවා ක්‍රියාවිරහිත වීම හෝ දෝෂයන්ට ලැබීමයි. මේ කෝලා ව්‍යාපෘතිය මගින් හැරූ සිදුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ට පමණ අධික වී තිබෙනවා. අද පවතින තාක්ෂණය උපයෝගී කරගතත් මීට වඩා එහාට හැරීමට නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.